ඔබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වෙන තොරතුරක් තමයි අරගෙන විලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳී සිටින්න. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වෙන තොරතුරු කිහිපයක් අස්සසුම සම්බන්ධයෙන් සියලුම ප්‍රතිලාභීන්ට වැදගත් වෙන තොරතුරු කිහිපයක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මුලින්ම මතක් කරනවා ඔය අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න මෙන්න මේ වගේ හරිම අස්සසුම තොරතුරු එසැනින් බලා ගන්න. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා පෙනෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාලට මේ වීඩියෝ එක පල්ලෙහා පේනවා subscribe කියලා බටන් එකක්. ඉතින් ඔයාලට තියෙන්නේ බටන් එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් එහෙම එකතු වෙලා හිටියොත් තමයි ඔයාලට මෙන්න මේ වගේ හරිම අස්සසුම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයා පළවෙනි අදිරිය කෙනෙකුට දෙවන අදිරිය කෙනෙකුට හැම කෙනෙක්ම ගිහිල්ලා මේ විදිහට කරන්න. ඉතින් මාර්තු මාසයේ 1 සිට අස්සසුම අයින් කරන කොටස් පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ වගේම මාර්තු මුදල් බැංකු ගිණුම් වලට වැටෙන දිනේ පිළිබඳවත් අද වීඩියෝ එකෙන් කතා කරනවා. අස්සසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න වලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. ඒවට උත්තර ඉදිරි වීඩියෝස් වලදී දැනුවත් කරන්න. ඉතින් මාර්තු මාසයේ පළවෙනිදා සිට වැඩි විස්තර මම මෙන්න මේ විදිහට කපන ලම් ලිස්ට් එක පවා කලින් වීඩියෝ එකකින් දැනුවත් කරා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මාර්තු මාසයේ 1 සිට අස්සසුම අයින් කරන්නේ 2026 වර්ෂයේ තොරතුරු යාවල් කාලීන කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරපු කණ්ඩායම සහ තොරතුරු ආවත්කාලන කිරීමේ ක්‍රියාවලිය සිදු කරලත් බැංකු ගිණුම් විස්තර තවමත් ඇතුළු නොකරපු කණ්ඩායම. ඒ කියන්නේ ඒ කට්ටියව තේරෙන්නේ අස්සසුම එපා කියලා යාලා මුකුත් කරපු නැති කොටාසයක් විදිහට තමයි අයින් වෙන්නේ. පළවෙනි අදිරියේ කට්ටියට තමයි වෙන මේ තොරතුරු ආවත්කාලන කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න තිබ්බේ. ඉතින් එහෙම මේ කට්ටියගේ අයින් වෙනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා. ටීවී channel වලත් ඒ නිවුස් එක ගියා වල දකින්න ඇති. ඉතින් ඒ වගේම දැන් කතා කරමු මාර්තු මාසයේ ගිණුම් හිමියන්ට අස්සසුම හිමියන්ට පළවෙනි අදිරියේ දෙවෙනි අදිරියේ හැම කෙනෙක්ටම ලැබෙනවාද කියලා. මාර්තු මාසයේ අර කපන නම් ලිස්ට් එක ඒ කට්ටියගේ හැර අනිත් හැම කෙනෙක්ටම දෙවෙනි අදිරියේ කට්ටියට පවා මුදල් වැටෙනවා. ඉතින් මේ මුදල් වැටෙන්නේ හැම මාසෙම ඔයාලා දන්නවා ඇති 5 වෙනිදාත් 10 වෙනිදාත් අතර සිස්ටම් එකට බැරලා දවස් 3ක් තියලා සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට බැර කරනවා. ඉතින් 5 6 7 8 9 10 ඔන්න ඔය දින 5 ඇතුළත සිස්ටම් අප්ඩේට් කරනවා. හැම කෙනෙක්ම එකම දවසේ අප්ඩේට් වෙන්නේ නැති වෙයි. එහෙම අප්ඩේට්ලා බැංකු ගිණුම් වලට වැටෙනවා දවස් 3කින්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරනම් බැංකු ගිණුම් වලට සහ සිස්ටම් එකට වැටෙන ගමන් මේ වීඩියෝ පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.